සුබ උදෑසනක් වේවා මගේ යාළුවන් සියලු දෙනාටම. අද අපි එකතු වෙන්නේ 6 වසර සිංහල දෙවනි පාඩම උදේ සිරි යන මාතෘකාව පිළිබඳවයි. දැන් අපි පාඩමට යමු. දෙවනි පාඩම උදේ සිරි. මිනිසාද සෙසුසතුන් හා ගහකොළ ඇලදොල කඳුහෙල් ආදිය මෙන්ම ස්වභාවධර්මයේ නිර්මාණයකි. ඔහු ස්වභාව ධර්මයේ තමන්ට නිසි පරිදි වෙනස් කිරීමෙන් සිය ගමන් මඟ සකස් කරගත්තේය. එපමණක් නොව ස්වභාව ධර්මයෙන් චමත්කාරයක් විඳීමටද මිනිසා සමත් වෙයි. සිය සිතැඟි ස්වභාවධර්ම අනුව සකස් වන ආකාරයද ස්වභාවධර්මයෙන් ලබන වින්දනය ආස්වාදය හා ප්‍රබෝධයද අනාවරණය කරමින් ඔහු කලා නිර්මාණයේ යෙදෙයි. ටිබෙටයේ සිකිම් ප්‍රාන්තයේ උපත ලබා ලංකාවට සංක්‍රමණය වී දිවි ගෙවූ සිකිම් මහින්ද හෙවත් ඇස් මහින්ද හිමි 20 වන සියවසේ සිංහල කාව්‍ය ක්ෂේත්‍රය පෝෂණය කළ ලේඛකයන් අතර ප්‍රමුඛයෙකු ලෙස පිළිගැනේ. උන්වහන්සේ විසින් රචිත උදේසිරි පද්‍ය පන්තියේ ස්වභාවධර්මයේ ආශ්වාසයෙන් මිනිස් ජීවිත ප්‍රබෝධවත් වන ආකාරය පැවසෙයි. දෙවනි පාඩමට අදාළ කවි පන්ති ටික මෙහි දැක්වේ. හරි, දැන් අපි අවබෝධයට යමු. කවිපෙළ කියවා පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. පළවෙනි ප්‍රශ්නය. කවියේ දැක්වෙන පරිදි නෙළුම් සහ ඕලු මල් පිපෙන්නේ කොහේද? පිළිතුර විලේ සහ ඇලේ. දෙවන ප්‍රශ්නය. විලෙහි බඹරුන් පියාඹන්නේ නෙළුම් කුමාරිට කුමක් කියන්නක් මෙන්ද? පිළිතුර මලේ කොළේ පාට පැවසීමට. තුන්වෙනි ප්‍රශ්නය. ගොවියා උදෑසනම තම වගා බිම් කඩා ගමන් කරන ආකාරය ලියන්න. පිළිතුර උදැල්ල හා කැත්ත කරේ තබාගෙන සැහැල්ලුවෙන් බොම්ම දෙපා නගමින්. හතරවන ප්‍රශ්නය. සීත සුළං හමන්නේ කවර මල්වල සුවඳ උරාගෙනද? පිළිතුර සමන්, නෙළුම්, මානෙල් හා රෝස. ගස් අතරේ කුළුණන්නට අපට දෙන පණිවිඩය කුමක්ද? තමන්ගේ වැඩවල යෙදෙන්න කියලා. අපි දැන් අන්තිම ප්‍රශ්නයට යමු. උදෑසන අසිරිය පිළිබඳව කවියෙන් පැවසෙන අදහස කෙටියෙන් ලියන්න. පිළිතුර ගොවියා උදැල්ල සහ කැත්ත රැගෙන කුඹුරට යයි. නෙළුම් ඕලු විලේ මල්වල සුවඳ දසත පැතිරීම. අදට අපේ පාඩම මෙතනින් නිමා වෙනවා. මම තවත් දවසක අලුත් පාඩමක් අරගෙන ඕගොල්ලොන්ගේ ගෙදරට එනවා. අමතක නොකර මගේ channel එක subscribe කරන්න.